අයිබෝවන් මගේ දූල පුතාලා හැමදෙනාටම ඔන්න ටීචර් ආයෙමත් අලුත් දවසක පුතාලට ලස්සන පිල්ලම් යාළුවෙක් අරගෙන ඇවිත් තියෙනවා. ඔන්න එහෙනම් බලමු කවුද කියලා. කවුද පුතේ? කෙටිස් පිල්ල. හරි. එහෙනම් මගේ පුංචි පොඩ්ඩු පැටව ටික පොතකුත් අරගෙන පැන්සලකුත් අරගෙන වෙනදා වගේම ටීචර්ත් එක්ක මේ වීඩියෝ එක අවසන් වෙනකම් ඉන්න ඕනේ. හරිද? ඔන්න එහෙනම් අද පාඩම මොකද්ද? කෙටිස් පිල්ල. ආයෙම කියමු කෙටිස් පිල්ල. හරි. ඔන්න බලමු අපි කෙටිස් පිල්ල ලියන්නේ කොහොමද කියලා. හරි. ඔන්න බලන්න කෙටිස් පිල්ල ලියන විදිය. ඕ තොප්පියක් වගේ නේද? අපි ආව නිකන් කෙටියෙන් හඳුන්වමු තොප්පියක් කියලා. හරිද? එතකොට පුතාලට මතක තියාගන්න ලේසියිනේ. ඔන්න බලන්න ලියන විදිය. දැන් මගේ පුතාලත් පැන්සලයි පොතයි අරගෙන ටීචර්ත් එක්කම ලියන්න ඕනේ. ඕන්න ඔහොම ගත්තා. බලන්න ආපහු ලියමු බලන්න. හරි. ටීචර්ත් එක්කම ලියන්න ඕනේ. ඔන්න ආයෙමත් ඕම ගත්තා. තොප්පියක් ඇන්දා. ඔන්න බලන්න. හරි. ඔන්න දැන් මගේ පුතාලට පේන්න තියෙනවා ස්ක්‍රීන් එකේ ඉස්පිල්ල හඳුන්වන පුංචි කවියක්. අපි කියවමුද? හරි. ඉස්පිල්ලයි මගේ නම, ඉහලින් ඉන්නේ මම. මම නැත්තම් මේ වාගේ කවි කියන්න බැරි වෙයි ළමයිනි. හරි බලන්න පුතේ. කවුද එහෙනම් මගේ නම? ඉස්පිල්ල. හොඳ පුතා. very good. ඊට පස්සේ මෙයා කොහෙන්ද ඉන්නේ? ඉහලින්. කලින් අය වගේ පැත්තෙන් ඉන්නේ? නෑ. ඉහලින් ඉන්නේ. එතකොට මෙයා නැත්තම් මොනවද කියන්න බැරි වෙනවා කියන්නේ? කවි කියන්න බැරි වෙනව නේද? ඕ බලන්න. ඉස්පිල්ලයි මගේ නම, ඉහලින් ඉන්නේ මම. මම නැත්තම් මේ වාගේ කවි කියන්න බැරි වෙයි ළමයිනි. හරි. ඔන්න බලන්න ටීචර් කියපු දේ හරිද කියලා. ඔන්න බලමු මෙයාගේ ශබ්දය එහෙනම් මොකද්ද වෙන්න ඕනේ. මෙහි ශබ්දේ මොකද්ද පුතේ? ඉ ශබ්දය. මොකද්ද? ඉ ශබ්දය. හරි. ඔන්න ටීචර් උදාහරණ වගේක් දීලා තියෙනවා බලමුද? හරි. ඔන්න මාත් එක්කම කියවන්න ඕනේ. ඔන්න ක නම් මොකද වෙන්නේ පුතේ? කි වෙනවා. ග නම් මොකද වෙන්නේ? එයාට ඉස්පිල්ල ආවට පස්සේ ගි වෙනවා. ම නම් මොකද වෙන්නේ? මී වෙනවා. ර නම් රි වෙනවා. බ නම් බි වෙනවා. ප නම් මොකද? පි වෙනවා. හරියට හරි. දැන් අපි බලමු කෙටි ඉස්පිල්ල සහිත වචන මොනවාද කියලා. කියවමු බලන්න. දිව, පිට, සිහි, නිදි, පිණි, කිකිලි, ඊළඟට ගින්දර, ඊට පස්සේ මිහිරි, පියන, නිවස, නියර, විනය, පින්සල. හරි. ඔන්න බලන්න මගේ පුතාලා දැන් පුතාලට කිව්වනේ ටීචර්ත් එක්කම ඉන්න ඕනේ කියලා පොතකුත් පැන්සලකුත් අරගෙන ඔන්න ඔය වචන ටික පුතාලගේ පොතේ ලියා ගන්න ඕනේ. හරිද? ඊළඟට අපි බලමු කෙටි ඉස්පිල්ල සහිත වැකි මොනවද කියලා. හරි. ඔන්න ටීචර්ත් එක්කම කියවන්න ඕනේ. කියවමු බලන්න. මිදි කන නරියා, ගිරවා අඹගස උඩ, මිහිරි සින්දු කියනවා, කිකිලි පිත්තර රකිනවා, සිඟිති මිදිගම යනවා, පිහිය ලිඳ ළඟ, ටිකිරි නියන උඩ, සියඹල ටික ලිප ළඟ. හරි. ඔන්න බලන්න එහෙනම් ටීචර් රෝස පාට පැන්සලකින් හයිලයිට් කරලා තියෙනවා නේද සමහරක් වචන. එතකොට ඒ මොනවා කියලාද පුතාලා හිතන්නේ? හරියට හරි. ඉස්පිල්ල තියෙන වචන ටික.
හරිද? දැන් පුතාලත් මේ වැකි ටික පුතාලගේ පොතේ අභ්‍යාස කියලා ලියාගෙන මෙන්න මේ විදිහට ටීචර්ගේ වීඩියෝ එක බලන්නේ නැතුව ඉරි ගහන්න ඕනේ. හරිද? හරි. ඒ වගේම පුංචිම පුංචි හෝම්වර්ක් එකක් තියෙනවා. කියවමු බලන්න. පහත දී ඇති අකුරු වලට කෙටි ස්පෙල්ල යොදා නැවත ලියන්න. හරි. පුතාලා කලින් වීඩියෝස් බලලා තියෙනවනේ. එතකොට එහෙනම් පුතා දන්නවා දැන් මේක කොහොමද කරන්න කියලා. මගේ ටීචර්ගේ වීඩියෝස් වලට අලුත් පොඩිත් එක්නම් එයා දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ටීචර් දැන් කියලා දෙන්න. මෙතන ටීචර් දීලා තියෙනවනේ අකුරු ටිකක්. අන්නේ අකුරු ටිකට පුතාලා ඉස්පිල්ල දාලා ඒක නිවැරදිව ආපහු ලියන්නයි තියෙන්නේ. හරිද? ඒ වගේම මගේ පුතාලට තව පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ වචන ලයිස්තුව ලියා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න ටීචර් උඩින් ලියලා තියෙනවා ඒකට උදාහරණ. කොහොමද ඒක ලියන්නේ? කොහොමද ඉස්පෙල්ලාව මේ වචනේ නැවත ආපහු ලියන්නේ කියලා ලියලා තියෙනවා. දැන් පුතාලත් ඒක බලාගෙන පුතාලගේ අභ්‍යාසය කරන්න ඕනේ. හරිද? එහෙනම් අපි බලමු චුට්ටක් ඒක ටීචර්යි කියලා දෙන්න. මල කියලා ටීචර් දීලා තියෙනවා. එයාට ඉස්පෙල්ලාවම මොකද වෙන්නේ? මිල වෙනවා. හරියට හරි. ඊට පස්සේ රට කියලා ටීචර් දීලා තියෙනවා. එයාට ඉස්පෙල්ලාවම මොකද වෙන්නේ? රිට වෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා ටීචර් ඔයගලන්ට කරන්න මට. මට නම් මොකද වෙන්නේ ඉස්පෙල්ලාවම? මිට වෙනවා. ඕ හාත්පසින්ම වචන වෙනස් වෙනව නේද? හරි. ඊට පස්සේ ටීචර් දීලා තියෙනවා වල. වල නම් මොකද වෙන්නේ? විල වෙනවා. ඉතුරු ටික නම් ඕගොල්ලෝ කරන්න ඕනේ. ටීචර් ඔක්කොම කියලා දුන්නොත් නැත්තම් පුතාලට වැඩක් නැති වෙනවනේ නේද? එහෙනම් මේ වැඩ ටික කරගෙන එන්න ඕනේ. ආයෙමත් දවසක ටීචර් අලුත් වීඩියෝ එකක් අරගෙන පුතාලා ළඟට එනවා. එහෙනම් එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.